Guys, how are you all? ඔන්න ඉතින් අදත් තව අලුත් මලුත් වීඩියෝවක් අරගෙන. ඔයාලා thumbnail එකේ දැක්ක විදිහටම මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp එකේ secret trick තුනක් ගැන. අපි යමු එහෙනම් ඒ secret trick තුන මොනවද කියලා බලන්න. පළවෙනි trick එක මෙතන මේ 3 dots වල ගිහිල්ලා broadcast list කියන එක ඔබන්න. මෙතන plus mark එක දීලා ඔයාලට පුළුවන් මෙතනින් කැමති ප්‍රමාණයක් set කරගන්න. දැන් මම මෙන්න මේ තුන සෙට් කරගත්තා. දැන් හරිය තියෙන ටික් එක ක්ලික් කරන්න. දැන් මේ බ්‍රෝඩ්කාස්ට් ගෲප් එකෙන් වෙන්නේ ඔයාලා දැන් මේ සිලෙක්ට් කරගත්ත ඔයාලා සිලෙක්ට් කරගත්ත කිහිප දෙනාට දැන් පොදුවේ මැසේජ් එකක් යන්න ඕන නම් දැන් විශේෂ දිනයකදී අපි හිතමු දැන් අවුරුද්දකට දැන් ඔයාලා හැමෝට විශ් කරනකොට ඔයාලා ඒක ෆෝවර්ඩ් කරනවා. එතකොට ඒ ෆෝවර්ඩ් කරනකොට උපරිම යන්න පුළුවන් 5 දෙනාට ඒ ෆෝවර්ඩ් කරන එක. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට ඒ ඔක්කොටම යවන්න. මෙන්න මේ විදියට. දැන් මම මේ 3 දෙනා select කරගත්තා. අපි දැන් යමු how are you? දැන් මේ how are you කියන එක යවට පස්සේ එයාලට මේ මං ගෲප් එකකින් යව නිසා එයාලට පේන්නේ වෙන වෙනම ඒ තුන් දෙනාට එව්ව වගේ ඒ මැසේජ් එක එව්ව වගේ තමයි එයාලට එයාලගේ ෆෝන් එකෙන් පේන්නේ වෙන වෙනම එව්ව වගේ. එහෙම ඔයාලට පුළුවන් මේ බ්‍රෝඩ්කාස්ට් කියන ඔප්ෂන් එකෙන් ඔයා ප්‍රසන්ටේෂන් එකක් හරි මොකක් හරි කරනවා නම් ඒක ඔක්කොටම යවන්න ඕන නම් මේ බ්‍රෝඩ්කාස්ට් ඔප්ෂන් එකෙන් පුළුවන් ඒ ඔයාලට යවන්න ඕන කිහිප දෙනා select කරලා ඒ ප්‍රසන්ටේෂන් එක යවන්න. ඒ වුණාට එයාට පේනවා එයාට වෙන වෙනම උඹ වගේ. අපි දැන් යමු ඊළඟ ඔප්ෂන් එකට. ඔයාලට දැන් මේක ඩිලීට් කරගන්න ඕන මෙහෙම ඔයාලට කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට තියෙන්නේ දෙවෙනි ට්‍රික් එක. මේක වැඩ කරන්නේ Samsung කියන ෆෝන් වල තියෙන WhatsApp එකට විතරයි. Samsung type එකේ ෆෝන් වලින් විතරයි මේක වැඩ කරන්නේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් මගේ කියනම් වැඩ කරනවාද කියලා මම හරියටම ෂුවර් කරන්න මම උනාට ඔයාලට පෙන්නන්නම් ඒක. දැන් මේකේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති chat එකක් ඕපන් කරලා මෙතන ප්‍රොෆයිල් එකේ ඕපන් කරලා එතන මේ i mark එකට යන්න. ඒ mark එකට ගියට පස්සේ notification කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන advanced setting කියලා තියෙනවා. එතකොට මෙතන high priority notifications කියලා වලට ටික් එකක් දාගන්න පුළුවන්. මෙතන pop up notification එක මට not available. ඒ වුණාට ඔයාලගේ Samsung phone එකේ මේක available වෙලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේක pop up කරගත්තට පස්සේ ඔයාලට එන message එක මේ screen එක මැද
ඒ වෙලාවෙම ටයිප් කරලා ඒකට රිප්ලයි කරන්න. දැන් ලාස්ට් ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් මෙන්න මේක. මෙතන settings වල යන්න. settings වලට ගියාට පස්සේ මෙතන ඔයාලට වෙනවා QR code එක. මේ තියෙන ඔයාගේ QR code එක. ඔයාගේ QR code එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන scan code කියලා ඔයාලගේ යාළුවගේ code එක scan කරලා ඔයාලට පුළුවන් contact එක ඔයාලට ලබා ගන්න. දැන් අපි බලමු මම තව ට්‍රික් දෙකක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු මේ ට්‍රික් දෙක මොකක්ද කියලා. ඒ ට්‍රික් දෙක මම ඔයාලට පෙන්නන්න. දැන් මෙතන ඔයාලා ස්ටේට් මෙසේජ් තියෙනවනේ. ඔයාලා මේ ඔප්ෂන් එක තිබුණා නම් මේ මොකද්ද මේකෙන් කරන්න කියලා දන්නේ නැතුව ඇති. මේකෙන් කරන්න ඔයාලා දැන් ඔයාලට එන මෙසේජ් එක තියෙන එක ඔයාලට අවශ්‍ය දෙයක්. තව සතියකින් සති දෙකකින් තුනකින් ඔයාලට ඒක අවශ්‍ය වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒක ස්ටේට් කරලා තියාගන්න. දැන් මම මෙන්න මේක ස්ටේට් කරලා තියාගන්නවා. දැන් ඔයාලට වෙන මේ ස්ටාර් එකෙන් ඒක ස්ටේට් වුණා. අන්න ඒ හතරවෙනි ට්‍රික් එක. දැන් ඔයාලට පුළුවන් මෙතන ස්ටේට් මෙසේජ් වලට ගිහිල්ලා ඒක ඔයාලට බලන්න පුළුවන්. දැන් අන්තිම ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් දැන් ඔයාලට අවශ්‍යම ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එක ඔයාලට දැන් වෙන වෙන මෙසේජ් එනකොට ඒවා පල්ලෙහාට යනවනේ. ඒ ගෲප් එක ඔයාලට නිතරම මුලින්ම තියාගන්න ඕන නම් මෙතන ඔයාලට ඒ ගෲප් එක ක්ලික් කරලා මෙතන ස්ටාර් පින් කියන එක දෙන්න. එතකොට ඔයාලට ඒක පින් වෙලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට කොච්චර මෙසේජ් ආවත් ඒක පල්ලෙහාට යන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ඒක අයින් කරගන්න ඕන නම් එතනට ක්ලික් කරලා විතර අන්පින් දෙන්න. දැන් ඔයාලට අද WhatsApp ට්‍රික් 5ක් කියලා දුන්නා. ඉතින් මේ ට්‍රික් 5 හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳයිද කියලා අනිවාර්යෙන් පල්ලෙහාට කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ YouTube channel එක මේ වීඩියෝස් හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.